ශ්‍රී ලංකා කණ්ඩෑමේ හිටපු නායක ඒ වගේම තුන්නිරියව් ක්‍රීඩක දශුන් ශානක යළි ශ්‍රී ලංකා 2020 සංසිඳයට කැඳවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පවසා තිබෙනවා. ඩේලි FT පුවත්පත වෙත අදහස් දක්වමිනුයි උපුල් තරංග මහතා මේ අදහස් දක්වා තිබුණේ. ඒ අනුව එළඹෙන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත බංගලාදේශ කණ්ඩෑම සමග 2020 තරගාවලියේදී දශුන් ශානකව ශ්‍රී ලංකා 2020 සංචිතයට කැඳවීමට නියමිතයි. පසුගිය කාලවකවානුවේම දශුන් ශානකට ශ්‍රී ලංකා සංචිතය තුළ ඉඩක් වෙන් වී තිබුණේ නැහැ. මේ පිළිබඳව බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවා සිය කනගාටුව ප්‍රකාශ කරන අයුද දක්නට ලැබුණා. ඉතින් කෙසේ වෙතත් පසුගිය මාස කිහිපෙම දශුන් ශානක දේශීය තරඟ මෙන්ම විදේශ ලීග් තරඟාවලි තුලත් සුපිරි දක්ෂතා දැක්වීමට සමත් වුණා. ඉතින් ඔහුව ජාතික කණ්ඩෑමට කැඳවීමට හේතුව වී ඇත්තේත් ඔහු මේ දිනවලදී දක්ෂතා අතර සිටින නිසා බවයි වාර්තා වන්නේ. ඒ වගේම ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරුවෙක්ගේ අඩුව පුරවන්නටද දශුන් ශානකව නැවත කණ්ඩෑමට කැඳවීමට හේතුවක් වූ බවයි පැවසෙන්නේ. ඉතින් ඒ වගේම ලබන මාසය තුල පැවැත්වෙන බංගලාදේශ කණ්ඩෑම සමග ටෙස්ට් තරඟාවලියට නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවද උපුල් තරංග මහතා එහිදී අදහස් දක්වා තිබුණා.